හායි ළමයි, ඉතින් ඔයාලට කොහොමද? අද මම ගෙනාවේ චූටි මිනි බ්ලොග් එකක්. මේ බ්ලොග් එක ගොඩාක් විශේෂයි. හේතුව මම මොකක්ද කියලා තව ටිකකින් කියන්නම්කෝ. ඉතින් මාත් එක්ක ඉස්සරහට දිගටම රැඳිලා ඉන්න. ඔයා නුවර ඉන්න කෙනෙක් නම් මේ දවස්වල ස්පෙෂල්ම දේ තමයි ධාතු වන්දනාව. ඉතින් ධාතු වන්දනාවට විවිධාකාරයේ විවිධ දන්සල් දෙනවා. ඉතින් අපිත් අද දන්සලක් දෙන්න තමයි මේ රික්වෙස්ට් වෙලා යන්නේ. අපි දෙන්නේ පැණි කොමඩු. භාජන ටිකක් අරගෙන අපි යන්නේ මේ කටුගස්තොට පැත්තෙන්. ඉතින් දැන් පොල් තුනක් තියෙනවනේ. අම්පිටිය පැත්තෙන් එකයි, මාලිගාව පැත්තෙන් එකයි. ඉතින් අපි හිතුවා කටුගස්තොට පැත්ත දෙනවා කියලා. හැබැයි ගියාට පස්සේ තමයි දැනගත්තේ කටුගස්තොට පොල් වල පුදුම තරම් දන්සල් දෙනවා. ඒ කියන්නේ යාලට කාලා ගණන් බැරි තරම් දන්සල් ලැබිලා තිබුණා. ඔයගොල්ලෝ සෝෂල් මීඩියා වල දකින්න ඇති. ඉතින් අපි ටික පොඩ වෙද තමයි ඉස්සරහට ගියේ. ධාතු වන්දනාව පටන් ගත්ත මුළු කාලේ, කියන්නේ මුළු දවස් දෙකේ මේ හරියට වෙනකන් සෙනඟ හිටියා. මේකත් ගොඩක් දුරකට. ඉතින් අපි සෙනසුරාදා, ඒ කියන්නේ ධාතු වන්දනාව ඉවර වෙන කලින් දවසේ තමයි අපි දන්සල දෙන්න ගියේ. එතකොට මේ පැත්තේ පොලිම ගොඩාක් දුරට අඩුයි. ඉතින් තව ඉස්සරහට යනකොට මගක් හරිය තමයි අපිට පොලිම හම්බුනේ. ඉතින් මේ හරිය ඉඳන් වගේ අපි දන්සල පොඩ දෙන්න පටන් ගත්තා. හැබැයි ඒ අයට ගොඩාක් දන්සල් හම්බලා තිබ්බා. මොකද සෙනසුරාදා තමයි දන්සල් ගොඩක්ම තිබ්බ දවස. ඉතින් අපි මේ විදිහට කප දන්සල් දෙන්න පටන් ගත්තා. කොමඩු මලු 3ක් අරන් ගියා, යූරියා මලු 3ක්. ඉතින් මේ අන්තිම එක වගේ තමයි කපන්නේ. එතකොට මම කපන පීලිය ඒ වෙද්දී කොමඩු කපලම ගැලවෙන්න පටන් ගන්න තිබ්බා. ඒත් ඉතින් බාධක කියලා බලන්නේ නැහැ. කොහොම හරි මිට තද කරගෙන කොමඩු ටික කපාගෙන ගියා. මට මේ වගේ ලොකු වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. මොකද දන්සලේ වැඩත් එක්ක මේ හරිය තමයි ඉතින් අපේ දන්සලේ අවසාන කොමඩු කෑලි ටික. අපිටත් දන්සල් ලැබුණා. මොකද හැමෝටම දන්සල්, ඒ කියන්නේ වතුර බෝතල්, චොක්ලට්, එක දේවල් තිබුණා. මෙන්න මේ හරිය තමයි අපිට ගොඩක්ම දන්සල් හම්බ වුණේ. ඔයාලා ඇත්තටම සෝෂල් මීඩියා වලින් දකින්න නැති නුවර මිනිස්සු දළදා වන්දන නැති වුණාට ඇති වෙන්න හිත පිරෙන්න දන්සල් දුන්නා. ඉතින් ඒ කතාව ගොඩක්ම ඇත්ත. මොකද මම ඒක ඇස් දෙකින්ම දැක්කා. ඉතින් අපිට දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න බැරි වුණාට හිත සතුටින් වැඳ පුදා ගන්න අපු අයගේ පිපාසය නෙවුවා. මේකට ගොඩක් සතුටුයි.